What's up guys? ඔයගොල්ලෝ මම අදත් welcome කියලා පිළිගන්නවා මගේ brand new video එකට. අදත් මචං ඉතින් වෙනදා වගේම යාලා තියෙන meme review එකක්. වීඩියෝ ගේනවා පොඩ්ඩක් දවස් එහෙ මෙහෙ වුණාට වීඩියෝ දානවා. හරිද? වීඩියෝ දාන්න නැතුව ඉන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මොකද ගන්න ඕනේ? ඉතින් මේ වීඩියෝ එක like කරලා comment කරලා ඒ වගේම subscribe කරලා තියාගන්න. හරිද? එතකොට මේ වගේ videos එක දිගට බලන්න පුළුවන්. කොහොම හරි මචං දැන් අපේ group එකේ members ලා 874ක් ඉන්නවා. nice. ඔයගොල්ලෝ join වෙලා නැත්නම් join වෙන්න link එක තියෙනවා description එකේ. join වෙලා meme දාන්න. එතකොට මේ වගේ videos කරලා ඒක දිගට. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මොනවද තියෙන්නේ කියලා. Okay, let's go. ගෙදර බල්ලගෙන් ආතල්ලයක් ගන්න ගියාම ඌ බනින්න ගත්තා. බල් වැඩ ගන්න බාවා. මගේ තාත්තා තෝගේ අම්මත් එක්ක ඇහුණාද? රටේ මිනිස්සුන්ට කියනවා මේ තිරිසනා සේරම ඉරිසියාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් සමාජගත කරා. එත් ඒ අර මුල් කෑල්ල ගැලපෙනවා. මොකද ඌ අර අවු ගන්න ගෑන බල්ලෙක් වගේ ඉඳ ගැලපෙනවා. ඒක ඔන්න බලන්න. ඔය කියන කතාව ඔන්න බලන්න. මම කියන්නේ මොකද්ද කියලා ඔන්න බලන්න කියන කතාව. වල මගේ තාත්තා තෝගේ අම්මත් එක්ක ඇහුණාද? ඔම්බු පද්ද මේ ඈ ඔම්බු මේ බලම් පුකට අයින්නේ ඌගේ ඔන්න බලන්න. ඒ කියන්නේ පිටට මෙහෙම එනවා. මෙහෙම කරනවා. ඒ කියන්නේ ඈඩ් කරනවා. ඊට පස්සේ වැටෙනවනේ. වැටුණාට පස්සේ බුස් ගාලා හොදලා යවන්න වතුර පාර ගන්න. ඔන්න දැම්මා. ඔන්න ගියා වතුර. කටින් එන්නේ තුවම්බු. හී තරහයි. ඊතර හැමෝටම ඇහෙන්න මං අවුරුදු කුමාරයාට යනවා කිව්වා. තාත්තා. ඕ ඵලයන් දීසා ගන්න කියලා කිව්වා. අඩෝ ඉච්චර ගැද නෑ තාත්ති තීරුම් ගන්නු. ඒක මරු. ඒක සුපිරි පෝස්ට් එක. අර මාත් එකක් දාලා ඒකට සුපිරි. මං හරි හොඳ මිනිහෙක්. කූට් එකක් කාලා ඉන්න යාළුවාගෙන් ආයෙ කෙල්ලෙක් දාලා දෙන්නද කියලා අහපුවාම ඌ. ඒකට හොඳ උත්තරයක් හම්බෙයි මචං. මට හිතා ගන්න පුළුවන් උත්තරේ. හරිද? මං හරි හොඳ මිනිහෙක්. මහා ලොකු ඇඟපතක් නෑ. සිරා ලස්සනක් නෑ. ලස්සනක්. ඒක වෙනයි. හැබැයි මං කාගේවත් කුරුළු කුඩු කඩන්න යන්නේ නෑ. එමේ මායාවරුන්ගේ ලෝකයේ මියුසික් එක කාගේවත් කැඩිච්ච කුරුළු කුඩු එකතු කරන්න හදන්නෙත් නෑ. අනිවාර්යයෙන් සුපිරි. මං එහෙම ලොකු මිනිහෙක්. එහෙම කරන්න එපා. කාගේවත් කුරුළු කුඩු කරන්න එපා. කුරුළු කුඩු හදන්න යන්නත් එපා. නිකන් හිටපන්. හරිද? නිකන් පමන්ගේ වැඩ කරගෙන පාඩුවේ ආතල්ලේ හිටපන්. එතකොට ඔය නැති දේවල් හම්බෙයි. හරිද? ඕකේ. ඔළුවට ගහන්න එපා බේසිකෝ. හරි. ගහන්න ඔළුවට ගහන්න පිස්සු. මං ගහන්නේ. ඔළුවට ගහන්න. මා තට්ටේ. එපා ඇත්තටම රිද්දරම වැඩි අපු පව්කාර වැඩි අපිත් කරලා තියෙනවා. හැබැයි ඒක උනාට එපා වැඩි කුටි කන එක. හරි. අහන්න කියන්නේ. අම්මෝ. අර උට ගහන. ඊ ඌ කොහෙද? විනු කොහෙද හිටියු? ඇයි උට ගැහුවේ? අටු. සද්ද බලන්න ඕනේ. සද්ද. ඔන්න සද්ද. ඔන්න බලන්න සද්දේ. ඔන්න. සද්දේ. ඔම්මෝ. 2 in මන් දන්නේ 2 in කියලා තියෙන්නේ. තරංගයා. ආර කෙලින් මේ වටන්න ඕනේ බෝතලේ. හරිද? කෙලියා නේද? අවටු අර අම්මට උඩු යකෝ තැලෙන්න ගහලා. හරි ඉවරයි. මට උඩු ඔම්මෝ වැටුණා අරගෙන සිහිය නෑ. ඔම්බෝ ඒ පාර අර සාධාරණයි. වැටෙන්න කලින් මූණ පාකින් නෙල්ලේක ඔම්බෝ බං. bro believe in gender equality. සිරා කතාව මචං. බාහිර විදියට යනවනේ. කියන්නේ ගෑනු අයටයි පිරිමි අයට සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕනේ කියලා. ඉතින් සමාන අයිතිවාසිකම් දෙනවා මචං. ඒ කියන්නේ ගෑනු කෙනෙක් කියලා බලන්නේ නැහැ. ගානටෝන් ගාලා. ඒක මාරු නෑ. ඒක පට්ටාදල්ල. කොණ්ඩේ උඩ යන බෝලය අල්ලන්න ආවසගු.
අඩු දැන් ඕක අල්ලනෝනේ හැම එකම ගිහිල්ලා. කෙල්ලොන්ට හරි චූන් මචං. කෙල්ලෝ හරි ආසේ ඕක අල්ලන්න. ඇයි දන්නේ බෝල අල්ලන්න ආසේ කරනනේ. මං කිව්වේ තේරුණානේ. කතාවයිනේ. ඒක තමයි මං කිව්වේ. එහෙම තමයි ඉතින් පොඩි කාලේ වලට ආසෙන් වලට ටිකෙන් ටික ලොකු වෙද්දි හරි ආසේ ඔය වගේ දේවල් වල. එහෙම තමයි. ෆියුචර් සයන්ටිස්ට්. ඒ කියන්නේ මොකක්ද අනාගත විද්‍යාඥයෝ. මොකක්ද? අඩු අර මොන මගුලක්ද මේ? අම්බෝ ඒක අලු ටෝච් එක. ඔව් මේ ටෝච් එක හරිම ලේසි. බැටරි බහින්නෙත් නෑ ලේසි. ඔයි පත්තු වෙනවා. ඌ ටෙස්ට් කරලා බලලා මචං. පත්තු වෙනවලු. ඔයගොල්ලෝ කැමති නම් ටෙස්ට් කරලා බලන්න. ටෙස්ට් කරලා ඉවරලා මේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න ඉතින් හරි ගියාද කියලා. අම්මෝ ඒක අන්තිම ටික බලන්න එපා. එනම් බලන්න වෙනවා. මොනාදි මැද්ද? මොනාද මියු දාන්න බෑ. ඇට නෑ මචං. මින් මැද්දින් දාන්නේ ඔතන මාතලුන් වලංගේ. ඔයාලා මැද්දින් දාන්නේ වල. අම්බෝ. ඒක බලන් ඉඳි මටත් නිකන් හිරි වැටෙනවා වගේ මචං. අතුරෙටවත් වෙන්න එපා මචං මේ වගේ දේවල් ලංගේ. කැප මොන කැපද බං බුදු අම්මෝ. මේව කවන්නේ මේව කවන්නේ. මේක පද්දේ දැනෙනවා මචං ඒක. ඒකත් සිදෙනවා. මේක ඊට හපා. ඕන්නෑ මචං. ඕන්නෑ මේවා. මේක දාන්න පුළුවන් එක දාන්න පුළුවන් අනිවාර්යෙන් දාන්න. POV දහම් පාසලේ ටීචර් රිසල්ට් අනිත් දවස් වලට. සිරාවට මචං මෙන්න මේව තමයි වෙන්නේ. ඔය අවුරුදු කුමාර තේරණේ උන්ට මේව තමයි වෙන්නේ මචං. ඒ කියන්නේ අවුරුදු කුමාර තරගෙටදී මේ හරිම සංවරයි. ඒ වගේම මේ කතා කරන්න පුළුවන් සිංහල හොඳට. ඒ වගේම මේ හොඳයි ඉතින් හරිද? ඊට පස්සේ තරගෙන් දිනුවාම නිලියක් වුණාම රෙදි මේ හිල් වෙනවා, ගැලවෙනවා, ඉරෙනවා, කොට වෙනවා. කතා කරන්න බෑ සිංහල කතා කරන්න බෑ. බබවා කතා කරන්න හරිද? ඒ කියන්නේ නිකන් කතා කරන්න බෑ මචං. ඒක තමයි ඒක ඇත්ත. today motivation එක බලමු. ඉබිට බා සමාලේ නුබේ පත්බව a few years later අවුරුදු ගානක් වගේ මෙතන තියෙනවා මිලියන 3ක්. ඉතින් දැන් මම මගේ ජීවිතේ මේ විදිහට හම්බ කරනකොට ඕක තමයි ජීගෙන ඉන්නේදී. පඩියකට නැත්නම් රුපියල් 40000කට 30000කට වගේ පඩියකට 8-5 ජොබ් එකක් කරපු කෙනෙක්. අන්න ඒක. මිෂන් පාස්ට්. ඔව් ඉතින් ඕක තමයි ඉතින් උන්ට කරන්න තියෙන්නේ. අපි කොල්ලෝනේ මචං මාන්සිලා දුක් විඳින්නේ. උන්ට ඉතින් මේ වගේ දෙයක් කරලා ගොඩ යන්න පුළුවන්. හරි ලේසි. ඉතින් ඔහොම කරන්නේ උන් ඉන්නවා ගොඩක්. ඉතින් එහෙම තමයි. ඉතින් සල්ලි වල තමයි. උමාරි වැඩේ වේදවනේ. හැබැයි නාකියා උපරි මාතුලෙක් ගන්නවා. හැබැයි ඊට පස්සේ මුන් ඊට වඩා ආතල් ගන්නවා. ඒ සල්ලි වලින්. ගෑනු සල්ලි වලට වඳුරු එක්ක උනත් යනවා කියන්නේ ඉතින් ඇත්ත තමයි. ඉතින් කතකින් ඇත්ත ඉතින් නෑ කියන්න බෑ. එහෙම කරන්නේ නැති අයත් ඉන්නවා. අනේ මම ඒ ගැන මොකුත් කියන්නේ නෑ. මම මොකුත් කියන්නේ නැහැ. කැමති අය දන්න දේවල් අදහස් ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න හරිද? ඒතර අපි බලමු මොනවාද ඔයාලගේ අදහස් කියලා. නැත්තම් මට වයින්නවනේ ඕගොල්ලෝ. උන් හප දාන්න එපා ඉතින්. ඩයිලොග් කාර්යයක් තිබුණා. මන්ට නේ උන් ඩයිලොග් කාර්යය තියා. මුන්ගේ සිම් දෙන මුන්ගේ අම්මා සිම්ගේ සල්ලි තරගෙන සිම් එක වැඩ කරන්නේ ආවට පස්සේ. ඩයිලොග් එකේ කෙලිනවලාගෙන. කෙලිනවලා. සල්ලි ටික ඉවරයි. මොන මගුලක්ද මම මේ කාර්යයෙන් බලන්න. ඒ බාබලම් බල්ලෝ. මම නෙවිය මම මේ වලට සම්බන්ධ නෑ. හරිද? මම මේ ඩයලොග් එකට කියන්නේ ඩයලොග් එකට ඩයලොග් පාවිච්චි කරන අය නෑ කියන්නේ. හරිද? මම මේකට සම්බන්ධ නෑ. ඉතින් මේ ආච්චි බයිනවා. ඉතින් මං අහන් ඉන්නවා. මට කියන්න දෙයක් නෑ. මේකට කියන්න දෙයක් නෑ. ඉතින් මං කටවාගෙන ඉන්නවා. පිටනේ පිට පොඩි බබෙක් දැක්කම මම දිව දික් කරනවා. බබාගේ අම්මා හැරලා බැලුවාම තකින් හොඳනේ පොඩ hina වෙන්න. මනුස්සකමට hina වෙන්නේ. අතු මේ වෙන එකකට නේ. මේ මූ hina වෙන්න එන මොකේද හරියන්නේ නැති. අපි නම් hina වෙන්නේ මනුස්සකමට මිනිස්සු එක්ක. උඹලත් එහෙමයි නේ. උඹලත් ඒවනම් කමෙන්ට් එකක් දාන්න ඕන පල්ලෙන් අනිවාර්යයෙන්.
girl setup කෙල්ලෙක්ගේ gaming setup එක මට උඩු රෝස පාට ඔක්කොම හරි අඩෝ ඇත්ත උන්න මොකක්ද අඩෝ ඒම් එකට යන්න හදලා තියෙන්නේ තාක්ෂණේ මචංගේ කුප්පියාමි මම දන්නේ මේකෙන් දාලා තියෙන මම දන්නේ පොඩියාගේ යාළුවා පොඩියාගේ එක්ස් පොඩියාගේ යාළුවා පොඩියාගේ පොඩියා හැබැයි එහෙම කොල්ලොන්ට විපතක් වුණා මේ වගේ hina වෙන්න එපා මචං hina වෙන්න එපා මේ වගේ කැත පෝස්ට් හදන්න එපා ඉතින් හරිද ඔබලාටත් එහෙම වුණා නම් ඔච්චර තමයි ඉතින් මෙහෙම තමයි මචං ඉතින් ඒක උගේ වැරද්දක් නෙවෙයිනේ මචං ඒක කෙල්ලගේ වැරද්දක් ඉතින් එහෙම එකේ ඒ වගේ ඒවා දාන්න එපා ඔබලත් කොල්ලෝනේ ඒ වගේ බලු පෝස්ට් දාන්න එපා ඉතින් මම ඒක නම පෙන්නන්නේ නැහැ මේ වගේ දාන්න එපා ඒ චාටර් මචං උත් කොල්ලෙන්නේ ඒ වගේ කරන්න එපා මචං ඒක කන්න එපා කොටාට හරි ගියා අශාන්නයක් ඉන්න මචං කොටා දැන් ඉතින් ගැම්මක් තමයි මන් දන්නේ වෙන්නත් පුළුවන් බැරි කමක් නැහැ ඉතින් වෙන්න පුළුවන් ඒක උගෙන් ආපම මයෙන් ගන්න බෑ තව එකක් දාලා අඩෝ මේ AI කරපු හදියක් හැබැයි මේක නෑ AI නෙවෙයි මචං මේක මේ මොනවාද බෙල්ල දාලා තියෙන්නේ මේ Photoshop වලින් මේක හොයන්න පුළුවන් මචං අර කලින් ෆොටෝ එක නියමයි ඒක නියමයි මේක හොඳයි මචං මේ අරක චාටර් හරියන්නේ නැහැ සෙට් නැහැ කොටුවෙන් අද්ද iPhone එකේ App Store එක වෙනුවට Play Store තිබුණා ඒ මොකක්ද මේ ෆෝන් එක කොහොමද අන්න iPhone මචං මොන වගුල තිබ්බාල් බොන්න වතුර ටිකක් නැත්තම් වැඩක් නැහැ කාගේ එන්ජිමද බං අර රේස් කරන්නේ බෑ ආච්චිගේ fake 16 pro copy එකක් කීයක් විතර වෙයිද දන්න කෙනෙක් කියන්න දන්නේ අපිට වැඩක් නැහැ ඇකන හුපල් අන්න හරි අනිවාර්යයෙන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ hina වෙන මියුසික් එකේ වීඩියෝ එකක් බලන්න විදිහක් නැද්ද නෑ එහෙම විදියක් නෑ Tom and Jerry එකේ කකුල නෑ හොඳයි මම මුත් කියන්නේ මම මුත් කියේ නෑ මම මොන හරි කියනවද නෑනේ එහෙනම් ඉතින් මට මුත් බයින්ද පහරද තරගෙත් මගේ වෙලා පිට්ටනියත් මගේ වුණ දවසට මම ඉන්නේ ඇලඩින් මචං හරිද ඇලඩින් ෆිල්ම් එක බලන්න නැත ඒක ආතල්ල ඒක බලා සුපිරි මොකද්ද බයි නම ඩික්ටේටර් his own Olympic games පිට්ටනිය තරගේ උගේ හරිද ඌ තමයි එඩි දියන්නේ අර අනිත් උන් එඩි දියනවා which he won 14 gold medals. අර තීරුව ළඟට එනවා දුවන්නේ ඌගේ ළඟට එනවා මට ෆිල්ම් එක බලනවා නං හායි බඩු අම්මා ඔඩ්ඩු නැටු ගැලපෙර අන්දි පොඩ්ඩක් කෑව ගලක් කරන් ගෙලින්න ගියානේ බෑන ගන්න ආච්චි නයිස් ඒ නැටු හොඳ පිට් 1950 පිරිමිය හරිද පිරිමියා උඩට කලිස වැඳලා ඊට 2001 ඊනට කලිස වැඳලා 2024 බුක එළියේ 2050 කලිරල් නෑ මචං ගෑණි 1950 ගවුමක් ඇඳලා ඊට පස්සේ 2000 ගවුම කොට වෙලා ඊට පස්සේ 2024 බිකිනියක් වෙලා 2050 තරුවක් විතරයි තියෙන්නේ ඒකත් වෙන්න පුළුවන් ඇත්ත මන් දන්නේ නෑ මචං මේ පරිණාමය කියන්නේ අනිවන්ද අනිත් පැත්තට යන්නේ මචං හැබැයි මේකේ පිරිමියාගේ මෙහෙම දැම්මාට හැමෝම මෙහෙම කරන්නේ නෑ ගෑනුවා යන 99ක් මෙහෙම තමයි මචං කොහොමද ඒක සඳක් වෙලා මොකද්ද සඳක් වෙලා තියෙන්නේ මේ මම නෙවෙයි බා ටිකක් තියෙනවා ලයින් එකේ නේද මම නෙවෙයි මේ ඒ මාව නෙමෙයිනේ දාලා තියෙන්නේ මේ මාවද දාලා තියෙන්නේ අඩෝ AI එකකින්වත් මාව හදාගන්න බෑ හරියට බලහන් මගේ මූණ නෙමෙයිනේ මම මේ තියෙන්නේ වැඩක් නැහැ ඒක හරියට ඒක සිත් නැහැ හොස් නේද හොස්ටයි ඵලයන් මං යන්න මේ මම නෙමෙයි මේක හරියන්නේ නැහැ මං වගේත් නැහැ මේක බලහන් ඒකවත් හරියට හදලා නැහැ
අනේ රන්දික ඉංග්‍රීසි මිස් අපිට බැන බැන ඉද්දි මට ළමයි හදන්න උමනාවක් නෑ කියලා ගැහුවා. ඊළඟ පීරියඩ් එකට ආපු ගණන් සර්. ඇයි එහෙම කියන්නේ ටීචර්? එතකොට මගේ බලාපොරොත්තු ඉවරයි. අම්මෝ ඒක. ඒ කියන්නේ ගණන් සර් මේ ඉංග්‍රීසි මිස් දිහාට බලාපොරොත්තු තියා ඉඳලා තියෙන්නේ. පව් එහෙම කරන්න එපා ටීචර්. රන්දික සර් පව්. ලොකු හර්ෂ all is goal. මගේ නම ලොකු හර්ෂ විකුණුවල බතල ත්‍රිවිල් කැලෙනව යකෝ මගේ බරට හෝටල් කාරයෝ මට ෆුල්ලා මම කනවනේ හූරන් උන්ගේ වලන් පොඩි කොල්ලන්ගේ මම හිත මිතුරා උන් බඩ යට ඉන්නව වහින තුරා MC පැත්තේ බැසොත් කෙල්ල ඔක්කොම දුවනවා ටී-ෂර්ට් එක ගැලවනම් කොල්ල දුවනවා එහෙම වෙන්නේ ඇයි මම සෙක්සි හින්දාද ඔය ඇට කොල්ලන්ට වඩා මගේ පවර් ප්ලේ මදිද විකුණුවා ඉඩමක් හැදුවා සින්දුවක් TV ප්‍රසෙන්ටර් ගේ ලීස් එක ලක්ෂයක් සුපිරි ඉතින් වැඩක් නෑ. ඒක මීම් යන්නේ නෙවෙයි බලහන් කුදි මේවල දානවා දියා ගෝවා hina යන දේ දාපන්. වෙන්ද? ඔයාලා දකින්නේ ලංකා ඉතිහාසයේ දැනට හොයාගෙන තියෙන අద్භූතම නැත්තම් වචනේ. මොනවාද මේ? Scariest word in Sri Lankan history. ඉතින් මම ඉල්ලා සිටිනවා කුඩා ළමුන් හා අධිසංවේදී පුද්ගලයා මේ වීඩියෝ එක නැරඹීම වලකින් නෑ මම සංවේදී නෑ. වාර්තා වෙන්නේ රත්නපුර ප්‍රදේශයේ රත්නපුර එක්තරා පාළු නිවසක හරියටම පාන්දර එක බහුවෙලා විනාඩි 15ක් විතර වෙනවා. දවසක් මේ ගෙදර ඉන්න කෙල්ල එයාගේ ගෙදර යන ගමන් නිදි ഘോഷාකාරී අద్භූත සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි මේ කෙල්ල බයෙන් ගෙදර ආවා. හැබැයි එතනින් මේ කතාව නතරුනේ නෑ. බොහොම ටික වෙලා කියද්දි මෙයාගේ ඇඟට අඳුරු ආත්මයක් ඇතුල් වුණා. පස්සේ ගමේ පිරිස මැදිහත් වෙලා මෙයාව යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ කරා. ඔහොම ඉද්දී නොහිතපු ගෑනු ළමයා මීකිරි හට්ටියක් කිල්ලුවා. ඒ ලබා පසු මෙන්න ඒ කියපු දේ. ඇයි අර මියුසික් එකේ දැම්ම ගියාකෝ ස්පයිඩර්මෑන් එකේ මන් දන්නේ මේ මොනවාද මේ දාන්නේ ඌ වැනි ඉසිරාවට චිකන් රසට හදපු සෝයා මීට් එකක් අරන් යද්දි මාස වුණාට මාට් තුනා මාස වුණා චිකන් නෙවෙයිද චුට්ටක් රැවටුණා ඇයි බයින්නේ ඉතින් බයින්න එපා කුන්නෑගල උන්ට ට්‍රැකද බං ඇත්තටම වෙන්න පුළුවන් ඒකත් වෙන්න පුළුවන් මං ආවා මං දැක්කා මට ඕන දේ මං ගත්තා මම මෙලොකෙන් නෙමෙයි බවත්‍රා sos movimientos san rabiosa මොකද ඉස්සුවා මිම්ම තවත් ඇවිස්සුවා එකින්න රටක් සියලු ස්ත්‍රීන් රවටක් අත තිබ්බේ මෙසෙල්ලම බඳින්න මම මේකෙම බින්න බහින්න නවතින්න බල එක ඉද්ද සමන් ගැට පිච්ච මල්වන් පැට කුප්පනව පෙනේ පිපිච්ච ගම එසිංගිත්තු දඟලන්නේ අදින්නමයි දමිතිම පිත්තොම කපන හිටි බලන්න ලස්සන යාළුවගේ ලස්සන දැකලා නැත්තම් ලස්සනයි කලිසමක් අරන් දෙන්න ඕනේ පව් සල්ලි නෑ මං හිතන්නේ එන්න පුළුවන් මචං එන්න පුළුවන් ඒ වගේ සල්ලි නැති මිනිස්සෙක් දැක්කම hina වෙන්න එපා ඒ hina වෙන එක වැරද්දක් පව් එහෙම කරන්න එපා ඇත්ත hina වෙන්න එපා මචං එච්චරයි ආදරේ තිරුවන් සරණයි කවුද ජෝන්සීලා වෙනුවට නේද දෙන්නේ අම්මෝ චාමරෙන්නේ මං ඉවරයි දවස් ගානක් දැන් කන්න නෑ බොන්න නෑ ගෑණිගේ මූණත් අමතකයිද අඩෝ නෝ පිහාටුත් හැලේ මෙහෙම ගියොත් මොනවා පිහාටු යකෝම පුරුල්ලෙන්නේ ඈ hina යන්නේ බං 2012 2012 නිපුණ කී වසරේද උඹට කියන සෙට් 8 වසරේ ඉමායා කොහෙද ගාල්ලේ කොහොමද සෙට් කී වසරෙන් සෙට් දෙකයි ඒත් ඔකට දෙකයි 8 වසරේ හරි ඒක මෙහාට ඇවිත් ගෑනලා හිටියද ඔව් ඒ ගාල්ලේ ඒක ඒතකොට අඩුව එහෙම නැද්ද අවුල නැද්ද එහෙම පයින්නේ කොට පයින්නේ ලයින් නැතුනේ කොට පයින්නේ අල 3යි හරි කවන්නේ 3යි 4 ඈ කවිෂ 6ක් කියන්නේ විමාශ ආ 4 6 ආ ඒක 6ක් කියන්නේ පහයි පාක් ඉන්නකෝ උඹට මේ දැන් ඉන්නේ එකයි පාක් කියා අනිත් පහයි මගේ ඉන්නේ එකයි වෙන්නේ ඇරලා කට් එක කැපෙන්නේ what the fuck ටැටුවක් ගහලා තියනවා කිව්වනේ ඈ ටැටුවෙකුත් ගහලලු
ඔබන් ටැටු ගා ඔබ මොකෙන්ද ගහද මේ 60 කටේ ඉදි කට්ටු පුද්ගිකත්ෙන් ටැටු ගාලදී ඔබ ටැටු නෙවෙයි යකෝ මෝඩයකා මු 2012ද තිරාවට වත්තපෝ යකෝ 2012 කියන්නේ මට වඩා අවුරුදු 10ක් විතර බාලයි අපි මොනවද බං කරලා තියෙන්නේ යකෝ අපි ඔය වයසේදී මොනවද කරලා තියන්නේ කියලා 2012 කියන්නේ හිතා 2012 ඉඳන් 2025 කියන්නේ අවුරුදු 13යි අවුරුදු 13යි මුට ඒ කියන්නේ 8 වසරේ මු 8 වසරේ කිම්මු මුට කෙල්ල 5ක් ඉඳලා තියෙනවා ඒ කියන්නේ මුට ඒ කියන්නේ එක අවුරුද්දේදී කියන්නේ ඒක මේ 8 වසරේ ඉඳන් ඉන්නේ මු 8 වසරේදීම කෙල්ල 5ක් ඉඳලා පච්චෙකුත් ගහලා යකෝ හොඳ සුබානාගතය එහෙනම් guys ඔයගොල්ලෝ මේ වීඩියෝ එක like කරන්න comment කරන්න share කරන්න ඒවම channel එක subscribe කරන්න නැත්නම් ඒවා අපේ ghost gang group එකට join වෙන්න නැත්නම් link එක තියෙනවා description එකේ join වෙලා meme දාන්න එතකොට මේ වගේ videos කරලා එක දිගට එහෙනම් අපි ලා වීඩියෝ හමු goodbye guys